ඉතින් අදත් ඔයාලා නිවසට මම ආවා සුපිරිම ගැජට් එකක් අරගෙන. ඉතින් මේක අකාරා M3 hub. ඉතින් මේ M3 hub එකේ අපිට තියෙනවා ගොඩක් ෆීචර්ස්. ඉතින් අකාරා ඩිවයිස් උත් කනෙක්ට් කරන්න පුළුවන්. මේකට තව වෙනම Matter ඩිවයිස් කනෙක්ට් කරන්න පුළුවන්, Zigbee ඩිවයිස් කනෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා ගාව තියෙන IR රිමෝට් ඕන එකක් මේකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ ලොකු ෆීචර්ස් එකක් තියෙන ඩිවයිස් එකක් තමයි මේ M3 hub එක. ඉතින් දැන් බලමු අපි මේ කොහොමද සිස්ටම් කරගන්නේ, ෆෝන් එකට දාගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සල්ලාම අපි ඇසසරිස් එකක් ඇඩ් කරන විදිහට ගියාම මේක ඔටෝමැටික්ලි අපිට ඩිටෙක්ට් වෙනවා. Bluetooth සහ Wi-Fi හරහා මේක ඩිටෙක්ට් වෙනවා. ඉතින් අපි ඒ හබ් එක තියෙන තැන ක්ලික් කරපුවම මෙන්න මේ විදිහට QR එකක් එනවා. ඉතින් මේකේ QR එක ඉතින් මේ QR දෙකක් තියෙනවා. එකක් Android වලට, අනිත් එක Apple Home Kit එකට. ඉතින් Apple Home Kit එකට අපිට කෙලිම කනෙක්ට් කරගන්න පුළුවන්. මම නම් දැන් Android එකකින් තමයි කරන්නේ. ඉතින් Android එකෙන් කරනවා නම් අපි අකාරා Home app එකට තමයි මේක කනෙක්ට් කරගන්න ඕන. ඉතින් මේක අපි කනෙක්ට් කරගත්තට පස්සේ මේක තමයි අපේ ප්‍රධානම මුදුකාංගය. මේ මුළු නිවසේම වැඩ කරන ස්විච්, කර්ටන් සහ අනෙකුත් දේවල් හැමදේම මේ හබ් එක හරහා තමයි කනෙක්ට් වෙන්නේ. ඉතින් මම දැනට මේකේ ටෙම්පරරි Wi-Fi එකක් තමයි හයි කරලා තියෙන්නේ. කියන්නේ SIM එකක් දාලා Wi-Fi router එකක් තමයි හයි කරලා තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේක අපි කන්ෆිගර් කරලා ඊට පස්සේ අපේ ස්විච් ටික කන්ෆිගර් කරලා අපිට router එක ගලවන්න පුළුවන්. එතනින් පස්සේ මේක අපි සිනාරියෝ හදලා තියෙනවා, ඔටෝමේෂන් හදලා තියෙනවා, ඒ වගේ හදලා තියෙනවා. එතකොට මම කලින් පෙන්නලා තියෙන වගේ S100 පැනල් වලට අපි වයර්ලස්ලි ඇඩ් කරගත්තු ඩිවයිස්. ඒ හැම දෙයක්ම Wi-Fi එක නැතුව තිබ්බත්, Wi-Fi එක තිබ්බත් ලෝකලි වැඩ කරනවා. අන්න ඒක තමයි මේකේ තියෙන හොඳම ෆීචර්ස් එක. ඉතින් මේක අපි මේ විදිහට අප්ඩේට් කරගන්නවා. ඊට පස්සේ තමයි අපි අනිත් ඩිවයිස් ඔක්කොම ඇඩ් කරගන්න ඕන. මේකේ LAN cluster කියන සිස්ටම් එක තියෙනවා. ඒ කියන්නේ හබ් 3-4ක් අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒ ඇඩ් කරන එකේ අපි පළවෙනියටම ඇඩ් කරන හබ් එක තමයි ලීඩ් කරන්නේ. ඒ කියන්නේ එයා තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් නෙට්වර්කින් කරන කට්ටිය දන්නවා මේ LAN cluster සිස්ටම් එක කියන්නේ මොකක්ද කියලා. මේක ඉතින් මේ ඔක්කොම සිස්ටම් කරගත්තට පස්සේ ඔයාලට මේක Wi-Fi extender එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අකාරා home එකත් කනෙක්ට් වෙලා තියෙද්දි, device එකත් කනෙක්ට් වෙලා තියෙද්දි Wi-Fi extender එකක් විදිහට පාවිච්චි කරගන්නත් පුළුවන් හැකියාව තියෙනවා මේකේ. ඉතින් දැන් ඕන් අපේ වැඩේ ඉවරයි. ඉතින් ඔයාලටත් යම්කිසි device එකක් පිළිබඳව දැනගන්න ඕන නම් මගේ comment section එකේ comment එකක් දාන්න. අනිවාර්යෙන් ඒ device එක මම අරගෙන එනවා ඔයාලා වෙනුවෙන්.